ජීවිතයේ එක එක කාලවලදී අපි හැමෝම ආදරේ පස්සේ දුවනවා. කෙනෙක් අපිව මගහරිනකොට ඈත් වෙන්න හදනකොට අපි ඒ ආදරේ ඉල්ලලා පස්සෙන් යනවා. අපි අපිටම කියා ගන්නවා මම කොහොම හරි මේ ආදරේ දිනා ගන්නවා. මම කොහොම හරි මේ ආදරේ රැක ගන්නවා කියලා. හැබැයි ඇත්ත මේකයි. ඒ වෙලාවෙදී අපි නොදැනුවත්ව අපි ටික ටික අහිමි කරගන්නේ අපිවමයි. ආදරේ කියන්නේ ඉල්ලන්න ඕන, බලෙන් ලබා ගන්න ඕන, නැත්නම් අඬලා දොඩලා රැක ගන්න ඕන දෙයක් නෙවෙයි. ආදරේ කියන්නේ හිතට මාරම නිදහසක් ගෙනත් දෙන, කිසිම බයක් නැතුව හුස්ම ගන්න පුළුවන් වෙන තැනක්. ඔයාට කෙනෙක්ට අනේ ප්ලීස් යන්න එපා කියලා කියන්න වෙලා තියෙනවනම් ඒ කියන්නේ ඒ සම්බන්ධය ඇතුලේ ඔයා දැනටමත් පෙරදිලා ඉවරයි. මතක තියාගන්න ඔයා ගොඩාක් වටින කෙනෙක්. ඔයාගේ හිත අවංකයි නම්, ඔයා කරන ආදරේ ඇත්තක් නම් ඒක කාටවත්ම අමුතුවෙන් ඔප්පු කර කර ඉන්න ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනා කවදාවත් ඔයාට එයාගේ පස්සෙන් එන්න ඉඩ හදලා දෙන්නේ නැහැ. ඇත්තටම ඔයා ගැන හිතන කෙනෙක් ඔයා අඬන, වැඳ වැටෙන තැනට පත් කරන්නේ නැහැ. ඔයාට රිදෙනකොට ඒ වේදනාව එයාටත් දැනෙනවා. ඒකයි ඇත්තම ආදරේ. ජීවිතයේදී කවදාවත් අපේ ජීවිතය ඇතුලේ බලෙන් කවවත් රඳව ගන්න බෑ. ඒ නිසා යන්න හදන කෙනාව අල්ලගෙන ඉන්නවට වඩා මට සුදුසු කෙනා මට සුදුසු විදිහට සුදුසු කාලෙදි ලැබෙයි කියලා තීරණය කරන එක ඔයාට ගන්න පුළුවන් ලොකු තීරණයක්. කෙනෙක්ට ඔයා වැදගත් නම් එයා කොහොම හරි ඔයා වෙනුවෙන් කාලය, ගෞරවය වෙන් කරනවා. සම්බන්ධතාවයක් ඉවර වෙද්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ මම හරි කියලා පෙන්වන්න උත්සාහ කරන එක. මගේ වේදනාව අනිත් කෙනාට තේරුම් කරවන්න අපි අන්තිම තප්පරය වෙනකන් සටන් කරනවා. හැබැයි ඒ සටනෙන් අපිට ඉතිරි වෙන්නේ මොකක්ද? අපිට ඉතිරි වෙන්නේ තවදුරටත් පෑරුණු හිතක් විතරයි. සමහර වෙලාවට අවසානයේ කියන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍ය තැනක් නෙවෙයි. එතනට අවශ්‍ය නිහඬව පිට වෙලා යෑමක්. කිසිම චෝදනාවක්, රණ්ඩුවක්, ඇයි කියලා ප්‍රශ්න කිරීමක් නැතුව තමන්ගේ පාඩුවේ එතනින් පිටවෙන එක තමයි සමහර සම්බන්ධතාවල අවසානය වෙන්න ඕනේ. සමාව දෙන්න ඕනේ නම් ඒක මුළු හිතින්ම දීලා. තරහක් නැතුව ඒ තැනින් අයින් වෙන්න. ඔයා ඇත්තට හරිනම් කාලය එක ඔප්පු කරලා පෙන්නයි. කාලෙත් එක්ක එයා තේරුම් ගනී. තේරුම් නොගත්තත් ඒක එයාගේ වැඩක් මිසක් ඔයාට අදාළ දෙයක් නෙවෙයි. ඔයාට කරන්න තියෙන එකම දේ ඔයාගේ හිතේ සැනසීම පරිස්සම් කරගන්න එක විතරයි. ඉවසලා ඉවසීමේ අන්තිම කෙලවරට ආවම තමයි අපිට තේරෙන්නේ අතහැරීම කොයිතරම් හොඳද කියලා. මිනිස්සු වෙනස් වුණාම අපිට තේරෙනවා දැන් අපිත් වෙනස් වෙන්න ඕන කියලා. හැබැයි මේ දෙකටම මූණ දෙන්න බැරි, හැඩ ගැහෙන්න බැරි එක තැනක් අපේ ජීවිත ඇතුළේ තියෙනවා. ඒ තමයි අපි කඩාගෙන වැටෙන තැන. ඒ වැටිච්ච තැනේදී අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ. ඒක ඇත්ත. හැබැයි අන්තිමේදී තව එක අවස්ථාවකට අපිපත් වෙනවා. ඒ තමයි කිසිම හැඟීමක් නැතුව මිනිස්සුන්ව අයින් කරලා දාන්න පුළුවන් වෙන තැන. අන්න එතනදී තමයි අපි ඇත්තටම වෙනස් වෙන්නේ. එතනට ආවම ඒ මනුස්සයව ඇස් දෙකට දැක්කත් හිතේ කිසිම ගැස්මක්, කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැති තැනට අපිපත් වෙනවා. එතකොට අපිට හිතෙනවා ජීවිතේට ආව ගිය මිනිස්සු එක්ක මගේ තරහක් නැහැ. හැබැයි මට ආයෙමත් එයාලව ඕනෙත් නැහැ කියලා. අපිට මානසිකව වදයක් වෙන මිනිස්සුන්ව අතහරින්න අපිට අයිතියක් තියෙනවා වගේම අපෙන් පීඩාවට පත්වෙන, අපිව වදයක් විදිහට දැනෙන මිනිස්සුන්ව ඒ කරදරෙන් නිදහස් කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. සමහර සම්බන්ධතා ඇතුලේ අපි කොයිතරම්නම් මෙරි ඉපදෙනවද? කවදාවත් Tamante එහෙම වෙන්න ඉඩ දෙන්න එපා. එයාලවත් නිදහස් කරලා ඔයත් නිදහස් වෙන්න. ඒ වෙලාවේදී පුංචි දුකක් දැනුණත් දවසක ඔයාටම හිතෙයි ඔයා ගත්තේ හරිම තීරණය කියලා. මතක තියාගන්න තනි වෙන එක පරාජයක් නෙවෙයි. ඒක හීලින් එකක්. හරිම කෙනා එන්නේ ඔයාගේ ජීවිතේට ඔයා ආදරේ පස්සේ දුවනකොට නෙවෙයි. ඔයාගේ වටිනාකම තේරුම් අරන් ඔයා නවතින දවසට තමයි ඔයාගේ ජීවිතේට ගැළපෙනම කෙනා, ඔයාට ආදරේම කෙනා එන්නේ. කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා කියන දේ ඔයා මොන තත්ත්වෙදෙත් ඔයාගේ හිතට කාවද්ද ගන්න ඕනෙමයි. ඒ නිසා හැමදාම ඔයාගේ පළවෙනි තේරීම ඔයාව කරගන්න. මං ආයෙත් කියනවා ඔයා ගොඩාක් වටිනවා.
දවසක ඔයාගේ වටිනාකම තේරුම් ගන්න ඇත්තම ආදරයක් ඔයාට ලැබෙනවා. එදාට ඔයාට තේරෙයි කවදාවත් ආදරය කියන්නේ ඉල්ලල ලබා ගන්න ඕනේ නැති දෙයක් කියලා. එතෙන් එතකම් පරිස්සමට සතුටින් ඉන්න. ඔයාට සුබ දවසක්.